අපිත් එක්ක එකතු වෙන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. හැමදාම උදේට නැගිටලා මම පොඩි වෙලාවක් බැල්කනියට ඇවිත් මේ පැත්තට වෙලා ඉන්නවා. මොකද විශේෂම හේතුව තමයි මේ කුරුල්ලන්ගේ සද්දේ හරි හයියෙන් කෑ ගහනවා කුරුල්ලෝ. ඉතින් හරි ආසයි අහගෙන ඉන්න. හරියට නිකන් අපේ ලංකාවේ ගමක වගේ. අපි මේ ගෙදරට ඇවිත් මාස 2ක් වෙනවා. මේ ගෙදර ප්‍රශ්නයක් නිසා අපිට මේ ගෙදරින් යන්න වෙනවා. අද අපි මේ ගෙදර ඉන්න අන්තිම දවස. අද අපි අපේ බඩුත් අරගෙන තව ගෙදරකට යන්න ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. අද උදේ ලස්සනට ඉර පායලා තිබුණත් ටික වෙලාවක් යද්දී හයියෙන් වහින්න පටන් ගත්තා. වහින අතරෙම අපි බඩු ටිකත් අදින්න පටන් ගත්තා. අපි යන්නේ අලුතෙන් යන ගෙදර යතුර බාර ගන්න. අපි යතුර බාර ගන්න තැනට ආවා. දැන් යතුරත් අරගෙන කෙලින්ම යන්නේ අපි අපේ අලුත් ගෙදරට. දැන් අපි ඉන්න ගෙදර ලස්සන වත්තක් තියෙන මල් ගොඩාක් තියෙන තැනක්. රෝස මලුත් තියෙනවා. හරිම ලස්සනට රෝස මල් පිපිලා තිබුණා. ඉතින් යනකොටම තිබ්බ මේ දර්ශනය දැකලා මට නම් පුදුම තරම් සතුටුයි. මොකද මම මල් වලට ගොඩාක් ආස කරන කෙනෙක්. ඔන්න අපි දැන් ගේ ඇතුළට යනවා. අපි මේ වාහනේ ගත්තේ රෙන්ට් එකට. මොකද අපේ රෙදි බෑග්ස් ගොඩක් තියෙනවනේ. තව පොඩි පොඩි බඩු තියෙනවා. ඒ බඩු ඔක්කොම මේ වාහනෙන් අරගෙන යනවා. ලොකු බඩු අරගෙන යන්න වෙනම වාහනයක් එනවා. ඉතින් මේ ටික අරගෙන යන්න අපි දැන් මේ වාහනේත් අරගෙන ගෙදර යනවා. මේ පේනවනේ 3 දෙනා. මේ 3 දෙනාත් එක්ක හරි අමාරුයි ඉතින් මේ වැඩ කරගන්න. ඉතින් කොහොම හරි ඉක්මනින් මේ වැඩ ටික ඉවර කරගන්න ඕන අද දවස් ඇතුළතදී. හොඳටම වහිනවා, වැස්ස පායන්නේ නැහැ. ඉතින් ඒත් බඩු අදින එක නතර කරන්න බෑ අපි දාගත්ත දවස නිසා. ඉතින් බොහොම අමාරුවෙන් වැස්සත් එක්කම බඩු ටික අරගෙන අපි යන ගෙදරට යන්න පිටත් වුණා. මේ තියෙන්නේ සති 2කට විතර කලින් ගත්ත වීඩියෝස් ටිකක්. මල් වෙඩි පත්තු වෙන දවසක් තමයි මේ. මේ තවත් ලස්සන දවසක්. අපි ගියා ලස්සන පාක් එකකට. මේ දවස්වල ලස්සනට මල් පිපෙන කාලෙනේ. හරි ලස්සනට මල් පිපිලා තියෙනවා මේ පාක් එකේ. අපි විශේෂයෙන්ම ගියේ මල් බලන්න. ඔන්න සුදු පුතාට බයිසිකලයක් ගෙනාවා. දැන් ඉතින් ඒක තාත්තත් එක්ක එකතු වෙලා හැමෝම හදනවා. සුදු පුතාට ඉතින් මේ වෙලාවේ හරියට වැඩ. පේනවනේ. Look how much glitter I have in my hands. Did you wrote it down? Yes. Okay, give me. නත්තලත් ළඟ එන නිසා නත්තල් ගහයම එළියට අරගෙන දැන් ඒක සරස ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මමත් ඇවිත් එයාලට උදව් කළා. අපිත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක එන්නම්.